ඔයා thumbnail එක දැක්ක විදිහට කොහොමද ඔයාගේ තනි WhatsApp app එකේ account දෙකක් create කරගන්නේ කොහොමද කියලා අද මම ඔයගොල්ලන්ට කියලා දෙන්නම්. වීඩියෝ එකට යන්න කලින් මම මතක් කරනවා මගේ channel එක ඔයා මේ විදිහට බලන අලුත් කෙනෙක් නම් මාව දැම්මම subscribe කරලා තියාගන්න. මොකද මම වීඩියෝ එකක් upload කරගාම ඔයාලට notification හරහා දැනගන්න පුළුවන්. එහෙනම් අපි වැඩි කතා නැතුව වීඩියෝ එකට යමු. හරි මම කලින් කිව්වා වගේ කොහොමද ඔයාගේ තනි WhatsApp app එකේ account දෙකක් create කරගන්නේ කොහොමද කියලා මම අද ඔයගොල්ලන්ට කියලා දෙන්නම්. මේ වැඩේ කරන්න කිසිම application එකක් download කරන්න ඕනේ නැහැ. මම මේ විදිහට එක එක application download කරගෙන ඔයා WhatsApp account දෙකක් හදාගෙන ඉන්නවා නම් දැන්ම මේක නවත්තලා දාන්න. මොකද මේ application වලින් ඔයාගේ account වලට බලපෑමක් ඇති කරන්න ගොඩක් සාධක වැඩි. හරි ඔයා WhatsApp app එකේ account දෙකක් හැදුවා කියලා account එකට කිසිම බලපෑමක් ඇති වෙන්නේ නැහැ. මොකද ඔයා WhatsApp app එක අලුතෙන් download කරලා අලුතෙන් account එකක් create කරනවා වගේ තමයි මේක වෙන්නේ. හරි උදාහරණයක් වශයෙන් ඔයා හදන මේ WhatsApp account දෙකෙන් එකක් ඔයාගේ business වලට වෙනම හදන්න පුළුවන්. අනිත් එක ඔයාගේ පෞද්ගලික සඳහා හදන්න පුළුවන්. එහෙම නැත්නම් මේ account දෙකෙන්ම ඔයාගේ පෞද්ගලික සඳහා ඔයාට use කරන්න පුළුවන්. හරි ඔයා මේකේ ඉතලා ඔයා තීරණ කරලා කරන්න ඕන දෙයක් මේක. මේ වැඩේ කරන්න කලින් අනිවාර්යයෙන්ම ඔයා check කරන්න ඔයාගේ WhatsApp app එක update දීලා නැද්ද කියලා. ඔයා update දීලා නැත්නම් අනිවාර්යයෙන්ම update දෙන්න. මොකද ඔයා update දුන්නොත් තමයි ඔයාගේ WhatsApp එකට අලුත් දේවල් එකතු වෙන්නේ. ඔයාගේ WhatsApp app එක ඔයා update දීලා නම් ඔයාගේ WhatsApp app එක open කරගන්න. මමත් open කරගන්නවා. හරි open කරගත්තට පස්සේ ඔයාලට පේනවාදී උඩින්ම තියෙනවා 33ක්. ඔයා ඒක ඔබන්න. ඉබුවට පස්සේ ඔයාලට පේනවාදී යටින්ම තියෙනවා settings කියලා එකක්. ඔයා ඒක ඔබන්න. හරි ඔයා ඉබුවට පස්සේ ඔයාලට පේනවාදී උඩින්ම තියෙනවා එකතු කිරීම වගේ එකක්. ඔයා ඒක ඔබන්න. ඉබුවට පස්සේ ඔයාලට පේනවා ඇති ඔයාගේ දැන් හදලා තියෙන account එකත් එක්කම යටින්ම තියෙනවා add account කියලා එකක්. ඔයාලට මෙතනින් account එකක් create කිරීමේ හැකියාව තියෙනවා. එහෙම නැත්නම් ඔයාලට මේ option එක නැත්නම් ඔයාලට පේනවා ඇති උඩින්ම තියෙනවා add account කියලා යතුරුක වගේ ෆොටෝ එකක් තියෙන එකක්. ඔයා ඒක ඔබන්න. ඉබුවට පස්සේ ඔයාලට පේනවා ඇති add account කියලා එකක් තියෙනවා. ඔයාලට මෙතන උනොත් account එකක් add කරගන්න පුළුවන්. අතේනොත් ඔයාලට account එකක් add කරගන්න පුළුවන්. දෙකම එකයි. හරි ඉතින්ලා ඔබ එකටම මම යන්නම්. හරි මම මෙතනින් add account එක ඔබනවා. ඔයාත් ඔබන්න. එපුවට පස්සේ ටිකක් load වෙලා මෙන්න මේ වගේ interface එකට වැටෙන්නේ. ඔයා මේකේ අලුතෙන් account එකක් හදනවා වගේ තමයි මේක වෙන්නේ. ඔයාලට පුළුවන් මෙතන angry and convert කියලා එකක් තියෙනවා. ඒක ඔබන්න. හරි ඔයා ඉබුවට පස්සේ මෙතනින් ෆෝන් නම්බරයක් ඉල්ලනවා. ඔයාට අවශ්‍ය කරන ෆෝන් නම්බරය මෙතනින් දෙන්න. මම මෙතනින් ඔයාගොන්ට පෙන්වන්න ඕන හින්දා මගේ ෆෝන් නම්බරයක් මෙතනින් මම දෙනවා. ඔයා ෆෝන් නම්බරයක් දුන්නා නම් මෙතනින් මම මෙතනින් next බටන් එක ඔබනවා. ඔයාත් ඔබන්න. ඉබුවට පස්සේ ටිකක් load වෙනවා. load වෙලා ඊට පස්සේ ඔයා මෙතනින් දෙන්න ඕනවා yes කියලා එක. ඔයා ඒක ඔබන්න. ඔයා නම්බරේ ගහලා next දුන්නා නම් මෙන්න මේ වගේ ඉන්ටර්ෆේස් එකකට වැටෙන්නේ. මෙතනින් ඔයාගේ නම්බරේට කෝඩ් එකක් යවනවා. ඒ කෝඩ් එක මෙතනින් ගහන්න තියෙන්නේ. ඔයාලට පේනවා ඇති continue කියලා එකක් තියෙනවා. ඒත් එක්කම යටින්ම පේනවා ඇති verify another way කියලා. ඔයා බලන්න ඕනේ verify another way එක. මොකද ඔයා මෙතනින් continue දුන්නොකේම ඔයාට කෝඩ් එක වශයෙන් යන්නේ කෝල් එක. ඔයාට SMS හරහා ගන්න ඕන හින්දා මම මෙතනින් ඔබනවා verify another way කියලා එක. එපුවට පස්සේ ඔයාලට පේනවා ඇති මෙතනේ ඔප්ෂන් තුනක් තියෙනවා. එකක් miss call කියලා, අනිත් එක recurring SMS කියලා, අනිත් එක voice call කියලා එකක් තියෙනවා. ඔයා බලන්න ඕනේ මැද තියෙන එක SMS කියන එක. මම මෙතනින් ටික් එක දානවා. දාලා මෙතන මම continue දෙනවා. continue දුන්නට පස්සේ මෙන්න මේම ටිකක් load වෙනවා. load වුණාට පස්සේ ඔයා දුන්න අදාළ නම්බරේට මේකේ කෝඩ් එක යනවා. ඔයා කෝඩ් එක මේකට ගහන්න. හරි මට කෝඩ් එක ආවා. මම මෙතනින් මගේ කෝඩ් එක ගහනවා. ඔයාත් ඔය කෝඩ් එක ගහන්න. යවුවට පස්සේ ඒක auto verify වෙනවා. හරි උනාට පස්සේ ඔයාට තියෙන මෙතනින් ඔයාගේ name එක තෝරගන්න. මම මෙතනින් මගේ name එක ගහනවා. ගහලා මම මෙතනින් next බටන් එක ඔබනවා.
එපුවාට පස්සේ ඔයාලට මෙතනින් ඊමේල් එකේම ඇඩ් කරන්න පුළුවන් SMS හරහා. මම ඒක කරන්නේ මම මෙතන ස්කීප් එක ඔබනවා. එපුවාට පස්සේ ටිකක් ලෝඩ් වෙනවා. ලෝඩ් වෙලා මෙන්න මේ වගේ ඉන්ටර්ෆේස් එකට වැටෙන්නේ. හරි වාගේ account එක හරි විදිහට හැදුනා. මම ඔයාලට කියලා දෙන්නම් ඔයාගේ අනිත් account එකට log වෙන්නේ කොහොමද කියලා. ඔයාලට පේනවා ඇති උටින්ම තියෙනවා 33ක්. ඔයා ඒක ඔබන්න. එපුවාට පස්සේ ඔයාලට පේනවා ඇති switch account කියලා. ඔයාගේ එපුවාට පස්සේ ඔයාගේ අනිත් account එකට log වෙන්නේ. ඔයාට account දෙකම බලා ගන්න ඕන නම් ඔයා මෙතන settings එක ඔබන්න. එපුවාට පස්සේ ඔයාලට පේනවා ඇති ඊතලයක වගේ පොඩි මාක් එකක් තියෙනවා මෙතනින්. ඔයා ඒක ඔබන්න. එපුවාට පස්සේ ඔයාලට පේනවා ඇති ඔයාගේ කලින් තියපු account එකයි ඔයා දැන් හදපු account එකයි දෙකම තියෙනවා. ඔයාට මේකිනොත් ඔයාට account switch වෙන්න පුළුවන්. ඒ කියන්නේ log වෙන්න පුළුවන්. ඔයාට මේ account එක කපන්න ඕනේ නම් ඔයා කරන්න ඕනේ ඔයාගේ account එකට යන්න. ගිහලා ඔයාට පේනවා ඇති remove account කියලා එකක් තියෙනවා. ඒකේ බලලා ඊට පස්සේ ඔයාලට පේනවා යටින්ම රතු පාටක වගේ තියෙනවා remove account කියලා එකක්. ඔයාගේ ඉබුවාට පස්සේ ඔයාගේ account එක delete වෙනවා. හැබැයි සදාහටම නෙමෙයි. සදාහට delete වෙන්නේ මේක తాවකාලික delete වීමක් වෙන්නේ. ඔයාට WhatsApp app එකේ account එක සදාහටම delete කරන්න ඕන නම් මම වීඩියෝ එකක් දාලා තියෙනවා කොහොමද WhatsApp app එකේ account එකක් delete කරන්නේ කොහොමද කියලා මම වීඩියෝ එකක් කරලා තියෙනවා. මම ඒක description එකේ link එක දාන්නම් පහලින්. ඔයා ඒකිනුත් ගිහලා බලන්න කොහොමද WhatsApp app එකේ account එකක් delete කරන්නේ කොහොමද කියලා. මම හිතනවා මේ වීඩියෝ ඔයාලට ගොඩක් වැදගත් වුණා කියලා. ඔයගොල්ලෝගේ යාළුවන්ට share කරන්න. ඔයගොල්ලෝගේ අදහස් පළ කරලා යන්න comment box එකේ like එකකුත් දාගෙන මේ යන්න. එහෙනම් මේ වගේ තවත් වීඩියෝ එකකින් නැවත හමු වෙමු. ඔයාලා හැමෝටම සුබ දවසක්.